ජාතකය ජාතක කතා කියන්නේ බුදුහාමුදුරන්ගේ පෙර ආත්ම භවයන් ගැන කියවෙන හරිම අපූර්ව කතා හිටතුවක්. ඉතින් අද අපි මේ අතරින් අදටත් ගොඩක් දේවල් හිතන්න සලස්වන හරිම විශේෂ කතාවක් ගැනයි කතා කරන්නේ. ඒ තමයි නලපාන ජාතකය. කතාව පටන් ගන්නෙම පොඩි අභිරහසකින්. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක පිරිසකට ආපු ප්‍රශ්නයක්. ඇයි මේ බටදඬු වල ඇතුලේ තියෙන පුරුක් නැත්තේ? ඇයි ඒව සම්පූර්ණයෙන්ම හිස්? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරය තමයි මේ කතාවෙන් අපිට හම්බ වෙන්නේ. මේකේ පටන් ගන්නම වෙන්නේ හිතාගන්නවත් බැරි තරම් ඈත අතීතයකින් නෙවෙයි නලපාන කියන ගමේ වුණු සරල සිද්ධියකින්. ඉතින් භික්ෂුන් වහන්සේලා පිරිසකට ඕන වෙනවා ඉන්දිකටු දාලා තියාගන්න පොඩි බට කෑලි වගේක්. ඉතින් අවට තිබුණු බට පඳුරකින් බට කපලා බලනකොට පුදුම වැඩක් නෙවෙලා තියෙන්නේ. මේ හැම බටයක්ම මුලින්දම් අගටම සම්පූර්ණයෙන්ම හිස්, ඇතුලේ කිසිම පුරුකක් නැහැ. ඉතින් මේ හාමුදුරුවෝ මේ පුදුම හිතන කාරණාව අරගෙන කෙලින්ම යනවා බුදුහාමුදුරුවෝ ගාවට. එතකොට තමයි උන්වහන්සේ කියන්නේ ඕකට හේතුව මගේ පෙර ආත්ම කතාවක තියෙනවා කියලා. ඒ වගේම උන්වහන්සේ කියනවා ඒ කතාවේ ඒ කියන්නේ තමන්ගේ ಗುಣ බලයෙන්ම කරන ප්‍රකාශයක් සත්‍යක්‍රියාවක් කරලා මේ බටදඬු ඇයි මෙහෙම හිස්සුනේ කියන කතාව පහදලා දෙන්නම් කියලා. හරි. එහෙනම් අපි යමු ඒ අතීත කතාවට. මේ සිද්ධිය වෙන්නේ මීට හුඟා කාලයකට කලින්. තැන තමයි හිමාලයේ මහා වනාන්තරයක්. ඒ කාලේ බෝධිසත්වයෝ, ඒ කියන්නේ ඉතින් අනාගතයේ බුදු වෙන කෙනා ඉපදිලා හිටියේ හරිම නුවණක්කාර බලවත් වඳුරු රජෙක් විදියට. ඔන්න එතුමා තමයි අපේ කතාවේ වීරයා. එතුමාට තිබ්බ වගකීම පොඩි එකක් නම් නෙවෙයි. හිතන්නකෝ වඳුරන් 80000ක්. 80000ක රංචුවක නායකයා තමයි එතුමා. ඉතින් මේ මුළු රංචුවේම ජීවිත රැඳිලා තිබුණේ මේ රජතුමාගේ නුවණ උඩ තමයි. ඉතින් මේ වඳුරු රංජිතිමා Tamanගේ සෙනඟව බලා ගන්න හරිම සරල ඒත් හරිම වැදගත් නීතියක් දාලා තිබුණා. ඒ තමයි මොකක් හරි අලුත් දෙයක් කන්න කලින් අලුත් තැනකින් වතුර බොන්න කලින් ඉස්සෙල්ලාම මගෙන් අහන්න. ඇයි එහෙම කිව්වේ? මොකද කැලේ කියන්නේ භයානක තැනක්. විෂගෙඩි තියෙන්න පුළුවන්, අමනුස්සෝ ඉන්න වතුර වලවල් තියෙන්න පුළුවන්. ඒ හැම දෙකින්ම රංචුව බේර ගන්න තමයි මේ නීතිය. ඔන්න නවසක් මේ වඳුරු රංචුවට හොඳටම තිබහයි. එයාලට ලස්සන පොකුණක් හම්බ වෙනවා. ඒත් එයාලා රජතුමාගේ නීතිය කඩන්නේ නැහැ. වතුර බොන්න කලින් නායකයා එනකල් බලන් ඉන්නවා. රජතුමා ආව ගමන් පොකුණ වටේටම ගිහින් බලනවා. එතකොට තමයි එතුමා හරිම භයානක දෙයක් දකින්නේ. සත්තු වතුර බොන්න පොකුණට ගිය පාරවල් නම් ගොඩක් තියෙනවා. ඒත් ඒ පොකුණෙන් ආපහු එළියට ආපු එකම එක සතෙක්ගේවත් පාරක් නැහැ. හරි. දැන් තමයි කතාවේ නියම හරිය පටන් ගන්නෙ. මොකද්ද මේ පුකුණේ හැංගිලා තියෙන භයානක රහස? ඔන්න දැන් එකෙලියට එන්නයි යන්නේ. දිය රකුසා. නම් ඇහුවත් බය හිතනව නේද? මේක ජලයේ ජීවත් වෙන ගොදුර දැක්කම එයාව විනාශයට පොළඹවන සැඟවුණු අනතුරක් වගේ නපුරු සත්වෙක්. ඉතින් අපේ නුවණති වඳුරු රජතුමාට තත්පරයක්වත් ගියේ නැහැ තේරුම් ගන්න මේ පොකුණට අරක්ගෙන ඉන්නේ එහෙම දිය රකුසෙක් කියලා. Taman දාපු උගුල වැඩක් උනේ නැහැ කියලා තේරුණාම දියරකුසාට හොඳටම කේන්ති යනවා. ඌ බය හිතෙන රූපයක් මවාගෙන වතුරෙන් උඩට ඇවිත් කෑ ගහනවා. මොකද බය වෙලාද? වරෙල්ලකෝ පොකුණට බැහැලා හොඳට වතුර බීලා යන්න කියලා වඳුරන්ව පොළඹවන්න හදනවා. ඔන්න දැන් පටන් ගන්නේ නියම සටන. හැබැයි මේක අතපය පාවිච්චි කරන සටනක් නෙවෙයි. මොලේ සටනක්. එක පැත්තක දියරකුසාගේ තිලිසන් බලය. අනික් පැත්තේ අපේ වඳුරු රජතුමාගේ තියෙනු නුවණ. රජතුමා පොඩ්ඩක්වත් කලබල නොවි හරිම සංසුන්ව රකුසාට කියනවා අහගනින් උඹට මගේ එකම එක වඳුරෙක්වත් අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි හැමෝම වතුරත් බීලා යන්නේ කියලා. හරි. දැන් තමයි කතාවේ හොඳම හරිය. බලමුකෝ වඳුරු රජතුමා කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. එතුමාගේ පුදුම හිතෙන සැලැස්ම දැන් ක්‍රියාත්මක වෙන්නයි යන්නේ. වඳුරු රජතුමාගේ විසඳුම නම් අත්‍යව නුවණක්කාරයි. බලන්ඩක කරන දේ ඉස්සෙල්ලාම එතුමා පොකුණ අයිනෙන් බටදණ්ඩක් කඩා ගන්නවා. ඊට පස්සේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතාගෙන බලවත් සත්‍යක්‍රියාවක් කරනවා. ඊළඟට ඒ බටදණ්ඩට පිම්බෙනවා. පිම්බ ගමන් පුදුමයක්. ඒ බටදණ්ඩ ඇතුලේ තිබ්බ ඔක්කොම පොරුක් නැති වෙලා ගිහින් ඒක හරියට ස්ට්‍රෝ එකක් වගේ හිස් වෙනවා. ඉතින් අන්තිමට ඒක පාවිච්චි කරලා පොකුණට බහින්නේවත් නැතුව ගොඩේ ඉඳන්ම වතුර බොනවා. ඒකෙන් නැවතුනේ නෑ. ඊට පස්සේ වඳුරු රජතුමා බලවත් අදිෂ්ඨානයකින් ප්‍රාර්ථනා කරනවා මේ පොකුණ වටේ තියෙන හැම බට ගහක්ම මේ වගේම පුරුක් නැතුව හිස් වෙන්න ඕනේ කියලා. ඒ කිව්ව පමාවෙන්ම ඒක හැමම වෙනවා. ඊට පස්සේ අර 80000ක් වුණු මුළු වඳුරු රංචුවම පොකුණ ළඟටවත් යන්නේ නැතුව ඉවුරේ ඉඳන්ම බට පාවිච්චි කරලා බඩ පිරෙනකල් වතුර බීලා තිබහ නිවා ගන්නවා. දිය රකුසාට කරන්න දෙයක් නැතුව අසරණ වෙලා බලාගෙන ඉන්නවා.
හරි. ඔන්න ඕකයි අතීත කතාව. දැන් අපි ආයමත් යමු බුදුහාමුදුරුවෝ හිටිය කාලෙට. බලමු මේ කතාවෙන් අදට ලැබෙන පාඩම් මොනවද කියලා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ පැහැදිලි කරනවා එදා කතාවේ හිටපු චරිත කවුද කියලා. අර නුවණක්කාර වඳුරු රජතුමා ඒ වෙන කවුරුත් නෙවෙයි තමන් වහන්සේමයි. අර නපුරු දියරකුසා ඒ තමයි දේවදත්ත තෙරුන්. ඉතින් අර 80000ක් හිටපු වඳුරු රංචුවා ඒ තමයි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක පිරිස. බලන්න අතීතයේ සිද්ධ වුණු දේම තමයි වර්තමානයේත් ඒ සම්බන්ධතා හරහා පෙන්눔 කළේ. එහෙනම් මොනවද මේ නලපාන ජාතකයෙන් අපිට ගන්න තියෙන වැදගත්ම පාඩම්? එකක් තමයි නියම නායකයෙක් කියන්නේ තමන්ගේ අයව ආරක්ෂා කරන වගකීමක් ගන්න කෙනෙක්. දෙවෙනි එක කොච්චර ශක්තිය තිබුණත් නුවණ ඊට වඩා බලවත්. තුන්වෙනි දේ මොන හරි කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. සැඟවුණු අනතුරු තියෙනවද කියලා සිහියෙන් ඉන්න එක. අන්තිමට බැහැ කියලා හිතන දෙයකට වුණත් නුවණක්කාර විසඳුමක් හොයාගත්තොත් ඒක ජය ගන්න පුළුවන්. ඒත් පුදුම දේ කියන්නේ මේ වගේ අනතුරක් තියෙනවද කියලා පරිස්සමෙන් බලලා වැඩ කරන එක ගැන කියවෙන කතා මේ ජාතක කතාවේ විතරක් නෙවෙයි තියෙන්නේ. මීට හරිම සමාන කතාවක් සම්පූර්ණයෙන්ම වෙනස් සංස්කෘතියකිනුත් අපිට හම්බ වෙලවා. අහලා ඇති ඊසොප්ගේ උපමා කතා ගැන. ඒකේ තියෙනවා කතාවක් නුවණක්කාර නරියෙක් ගැන. මේ නරියා ලෙඩ වෙලා ඉන්න සිංහෙක්ව බලන්න ගුහාවට යන්නේ නැහැ. කවුරු හරි අහුවම ඇයි යන්නේ නැත්තේ කියලා නරියා කියනවා මට පේන්නේ ගුහාව ඇතුළට ගිය සත්තුන්ගේ පාරවල් විතරයි. එළියට ආපු එක සතෙක්ගේවත් පාරක් නැහැ කියලා. හරියට අපේ වඳුරු රජතුමා වගේමයි නේද? මේකෙන් තේරෙනවා අනුන්ගේ අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්න එක කොයි සංස්කෘතියටත් පොදු දෙයක් කියලා. ඉතින් මේ කතාව අවසානයේදී අපි අපේම අහගන්න ඕන ප්‍රශ්නයක් කියලා අපේ ජීවිතවල හැංගිලා ඉන්න දිය රකුසන් මොනවද? සමහර වෙලාවට ඒ අන්තර්ජාලයේ තියෙන බොරු ප්‍රචාර වෙන්න පුළුවන්. නැත්නම් අපි අතහරින්න ඕන නරක පුරුද්දක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ඒක මුකුත් නෑ කියලා හිතාගෙන නොසලකා හරින අවදානමක් වෙන්නත් පුළුවන්. මේ පැරණි කතාව අපිට මතක් කරලා දෙනවා සමහර වෙලාවට හිතන්නේ නැතුව ඉස්සරහට පනිනවට වඩා නුවණින් හිතලා පොඩ්ඩක් නතර වෙන්න එක තමයි නියම වීරකම කියලා.